මේ වයිබ් එක. Oh, lugu essa. Ya. Kita tunggu ya. Ini juga ini. සෙනසුරාදා හවස අපි බඩු ටිකක් ගන්න ආවා. මොකද අපි ඉරිදට උදේ පාන්දරේම පොඩි ගමනක් යන්න කියලා හිතාගෙන ඉන්නවා. ඇත්තටම අපිට වඩා අපේ මැනිකිට කෑම බීම ටිකක් ගන්න තමයි ආවේ. ගෙනියන්න ඕනේ නේ. ඉතින් හදාගෙන දැන් ඉතින් අපේ මැනික හොඳටම පැහිලා ඉන්නේ. පේනානේ කරන වැඩ. Good morning. Good morning. Ami, good morning. Say good morning. Dan වෙලාව වෙලාවට අමාරුයි. දැන් වෙලාව 8:00යි. අපි කොයිද යන්නේ? සාදු පන්සල් යනවානේ. අපි අද අලුත් පන්සලකට යනවා. ලස්සනයි කියලා ආරංචි වුණා. චුට්ටක් දුර යන්නත් පුළුවන්. අද ඉරිදානේ. ඒ නිසා අපි යනවා. දැන් පොඩ්ඩක් අපිට ඇවිදලා එන්න පුළුවන් නේ. අපි උදේ 6ට විතර යන් කියලා කතා වුණේ. උනාට වහිනවා සීතලයි. අපේ ගෙදර උදේම හැරෙන කට්ටිය කවුරුත් නැහැ. මෙන්න මේ ලාම් එක විතරක් ඉන්නවා. උදේම හැරෙන්න. ඔව් මේ චූටි ලාම් එකක් අපි ගත්තානේ. මෙන්න මේ ලාම් එක විතරක් උදේම හැරෙනවා. ඔව්. මෙයා විතරක් උදේම හැරෙනවා. ඉතින් උදේම යන්නත් අපිට බෑ. අපි දැන් 8:00ට 8ට විතර තමයි ගෙදරින් ආවේ. දැන් මේ යන ගමන් මග. පපත් ඉන්නවා. පපා ඩ්‍රයිවිං. පපත් ඉන්නවා. මේ ඉන්නේ උදෙන් හැරෙන්න බැරිම එක්කෙනා. ට්‍රිප් ඕනෙත් නැහැ. අපි දොයියගම කියන එක්කෙනා තමයි මේ පපා. මේ ඉන්නේ උදරුම් කියන එක්කෙනා. සැන්ඩ්විච් හදාගත්ත උදේම. මේ චූටිත් කනවානේ සැන්ඩ්විච්. මගේ මහත්තයා නම් ට්‍රිප් යනකොට කියන්නෙම කෑම හදන්න එපා. අපි කඩින් කමු. මොකද කෑම හදන්නත් මහන්සි වෙන්න ඕනේ. ඒකටත් වෙලාව යනවා. ඉතින් ට්‍රිප් එකක් යන වෙලාවට විතරක් අපිට එළියෙන් ඉතින් කන්න පුළුවන් නේ. එහෙම කියලා වුණාට ඒක හැබැයි අපි දෙන්න තනියෙන් ඉන්නකොට ඉස්සර මැරි කරපු කාලේ ඉන්නකොට නම් ඕන වෙලාවක එහෙම තමයි. ඉතින් ගම බිම යනකොට කෑම ගැන ලොකුට හිතන දෙයක්වත් නැහැ. හැබැයි දැන් අපේ පවුලේ චුට්ටක් ලොකු වෙනානේ. අපේ ෂූටි මැනිකත් ආව නිසා. ඉතින් දැන් නම් මට ආසම ගෙදර මොන හරි හදලා කෑම එකක් කොටාගෙන එහෙම මොන හරි ස්නැක් එකකට ගන්න මොන හරි දෙයක් හදාගෙන එහෙම ඉතින් ගමන් යන්න. ඉතින් මේ මතකයන් හරි සුන්දරයිනේ. හරිම ලස්සනයි අත්දැකීම්. මම හරිම ආසාවෙන් තමයි එහෙම කරන්නේ. ඉතින් ඒ නිසාම අදත් මම උදේම සැන්ඩ්විචස් ටිකකුත් හදාගෙන මාව සැර චුට්ටක් අඩුවෙන් දාලා අපේ මැනිකටත් කන්න පුළුවන් වෙන්න. ඉතින් එයාත් හරි ආසාවෙන් කෑවා. මට දැන් මේව දකින්නකොට ඉතින් හරිම ආසයි. එයාටත් ගැලපෙන විදිහට දැන් අපේ කෑමම කනවනේ. ඉතින් මට හරි ආසයි ඒ විදිහට කෑම බීම හදාගෙන අපි තුන්දෙනාත් එක්ක මේ ගත කරන වෙලාවන් වලට. ඇත්තටම මගේ මහත්තයා කිව්වා අපි සතියන්තයේදී කොහේ හරි එළියට යමු කියලා. මේ වගේ පොඩි ට්‍රිප් එකක්. දවස් ගණන් නොවනත් පැය කිහිපයක චුට්ටක් දුරකට අපිට ගිහිල්ලා එන්න පුළුවන් ට්‍රිප් එකක්. ඒක අපේ මැනිකටත් හොඳ අත්දැකීමක්. එතකොට අපිටත් හොඳ අත්දැකීමක්. යත් එක්ක මේ විදිහට ගත කරන වෙලාවල්. ඒ නිසා ඒකේ පළවෙනි ගමන විදිහට අපි මෙහෙම යනවාද? පුළුවන් හැම වෙලාවකම එළියට යන එකේ ලොකු වෙනසක් අපි අපේ චුටි මැනිකගෙන් දැක්කා.
එයා ගොඩාක් එන්ජොයි කරනවා කියලා අපිට තේරුණා. Let me sing a song. Rain, rain, come away, come again another day. This what I wants to play. Rain, rain, go away. Johnny, Johnny, eating sugar, telling lies. Open your mouth. Good job, busy. Oh, look essa. අපි මේ ආවේ අලුත්ගම කන්ද විහාරය කියන පන්සලට. මේක පුරාණ පන්සලක්, ගොඩාක් ප්‍රසිද්ධ පන්සලක්. අපි නම් ඉතින් එහෙම දැනගෙන හිටියේ නැහැ. හදිසියෙම ඔන්න මහත්තයාට කාගෙන් හරි දැනගන්න ලැබිලා. ඉතින් නිකමට අපි යන් කියලා තමයි මේ ආවේ. මොකද එනකොට අපිට පුළුවන් පාන්දුර පැත්තෙන් බීච් සයිඩ් එකකින් එන්න කියලා හිතලා තමයි ආවේ. මනිකත් එක්ක අපිට බීච් එකටත් යන්න පුළුවන්. Yeah. මේක ඉතින් ලොකුම ලොකු පන්සලක්. අර පුරාණ රජමහා විහාරයක් වගේ ලොකු පන්සලක්. සෙනගත් ගොඩාක් ඉන්නවා, ලොකු පූජාවන් තියෙනවා. සෙනග නිතරම යන්නේන ලොකු පන්සලක්. ඉතින් වැඩේ තියෙන්නේ අද හොඳටම වැස්ස. මේ ටිකේම හරියට වහිනානේ. ඉතින් බලන්නකෝ මට වෙච්ච වැඩේ. මේ වැස්සත් එක්ක වතුරේ හරියට ඉතින් මගේ ඩෙනිම් එකේ කාලක් විතරම තෙමිලා. ඉතින් මේ මගේ මහත්තයා ඩෙනිම් එක උඩට චුට්ටක් නවනවා. මම ඇවිද්දෙත් හරි අමාරුවෙන් නැත්තම්. කැටයන් ගොඩාක් එහෙම තිබුණ පන්සලක් තමයි මේක. බිත්තිවල එතකොට උඩ සිවිලිම වගේ ඒ වහලේ හරිය හැම තැනම කැටයන් වලින් පිරීලා තමයි මේ පන්සල තියෙන්නේ. ඉතින් බලන්න දේවල් නම් ඉතින් ඒ කැටයන් වල ගොඩාක් තියෙනවා. ඉතින් අපේ මැනිකිත් හරි ආසාවෙන් බිම බැහැලා ඇවිද ඒව බල බල ඉතින් හිටියා. ඉතින් මෙතන ලොකු පූජාවක් එළිය අරගෙන යනවා ඇහිලා. මගේ මහත්තයා මැනිකිත් එක්ක ඉක්මනට ගියා ඒකට අත ගන්න. මේවා මහා ලොකු අත්දැකීම් වගේ නොවුනට අපිට එයාට ඉතින් සෑහෙන වටිනා මේ අත්දැකීම්. එයා හරි ආසාවෙන් ඒ සද්ද මේ හැමදේම එයාට ඉතින් අලුත්නේ. ඉතින් අපිට හරි ආසයි එයාට ඒ විදිහට අලුත් අත්දැකීම් පොඩ හරි එයාගේ ජීවිතේට එකතු කරන්න ලැබෙන එකට. ඉතින් ලොකුම ලොකු බුදු පිළිම වහන්සේ නමක් තමයි මේක. පඩිපෙළ වලින් ඉතින් උඩට යන්න තියෙනවා. උඩට ගිහිල්ලා බුදු පිළිම වහන්සේ ළඟටම යන්න පුළුවන්. ඉතින් සෑහෙන ලොකු පිළිම වහන්සේ නමක් තමයි මේක නම්. අද දවසම නම් ඉතින් හොඳටම වැස්ස තමයි. එනකොට හයිවේ එකේදී දකින්න ඇතිනේ වැස්ස. හැබැයි ඉතින් මේක අර යන්න බැරි තරම් ලොකු වැස්සක් නෙවෙයි නිසා අපි වැස්ස බැලුවේ නැහැ. හැම කෙනාම ඉතින් කුඩයක් හිලගෙන තමයි හිටියේ. මැනිකවත් අරගෙන යන්න පුළුවන් හැම තැනකටම අපි ගියා. ඊට පස්සේ ඉතින් අපි එන්න පිටත් වුණා. වැස්සත් නිසා මට හිතෙන්නේ බීච් එකකට අපිට යන්න බැරි වෙයි කියලා. ඉතින් අපි එන අතරමඟදී මම හොයම හිටපු දෙයක් දැක්කා. මම මේක අපේ ගෙවල් ළඟත් හෙව්වා, යන හැමතැනකම වගේ බැලුවා. මට ඕන විදිහ එකක් හම්බුනේ නැහැ. සමහර ඒවා පේන්ට් කරලා තිබ්බේ. මං ආස වුණේ මේ වගේ මැටි විදිහටම තියෙන එකකට. ඉතින් අර මැටි වින්චම් එකක් අන්න ඒකක් තමයි මම බලාගෙන හිටියේ. ඉතින් මෙතන තිබ්බ ලස්සන ඒවා එල්ලලා. ඉතින් දැකපු ගමම නතර කරලා මොකද මං සෑහෙන දවසක් ඉඳන් හොයන හිටියේ. අපි ගත්තා. අර එල්ලන ඇට මේව එකක් නැති. පොළොව හිටිය සෑහෙන දවස්. මෙහෙන් තමයි දැන් ගත්තේ. අපි ගෙදර ගිහින් එල්ලමු. හරිද? අපි ගෙදර ගිහින් එල්ලමු. හරි? ගෙදර ගිහින් එල්ලමු. මම ආසයි යන්නේවට. මම දැනම හෙව්වනේ.
එල්ලමු හරිද? හාද? ඔයා ඉතින් දොයියනවනේ. මේ මගේ මැනිකට හදාගෙන ගියපු කෑම එක අර කවන්නත් ලේසි නිසා. ඉතින් මේ තියෙන්නේ මං ආසාවෙන් ආදරෙන් හදාගෙන ගියපු අපේ කෑම එක. ඉතින් මම අපේ මැනිකට කවනකම් මහත්තයා මටත් එක්කම කැව්වා. අපි ඉතින් වැස්සෙම වාහනේ නවත්තලා ඇතුළෙම ඉඳගෙන කෑවා ඉතින්. මොනවා වුණත් සතුටුයි එහෙම හදාගෙන ගින් කනකොට. මගේ මහත්තයාත් කිව්වා හරි වාසයි කියලා එහෙම. මහත්තයාත් ඉතින් කොච්චර ගෙදරින් හදාගෙන යන්න මහන්සි වෙන්න එපා කියලා කිව්වත් හදාගෙන ගියාම කන්න නම් හරි ආසයි. ඉතින් ගෙදරින් අපි පිරිසිදු යාගෙන යන්නේකනේ ආදරෙන්. කඩේකින් කනවට වඩා මෙහෙම කනකොට ආසයි. අපි දවල් 1:00 විතර වෙනකොට කොහමද ගෙදර ආවා. මොකද අපිට බීච් එකට යන්නත් බැරි වුණානේ වැස්ස නිසා. ගෙදර ආව ගමන් මගේ මහත්තයා කරලා තිබ්බේ මම උෂ එකක් දාගෙන එනකන් අර වින්චාන්න කෙල්ලලපු එක. ඊට පස්සේ ටිකක් රෑ වෙලා 7ට විතර අපි කටින පින්කමකට සහභාගී වෙන්න කියලා ගියා. මගේ මහත්තයාගේ අඳුරන ගෙදරකින්. ඉතින් අපිට එන්න කියලා තිබ්බා. අපිත් ඉතින් ගියා. මැනිකෙත් ඉතින් හරි ආසාවෙන් හිටියා. එයාට යාළුවොත් ගොඩක් හම්බුණා. ඉතින් එයාත් මේ වගේ දෙයකට සහභාගී වෙච්ච පළවෙනි වතාව තමයි මේ. අයියන් ස්ටෝරි එක අහන්න පුතේ ගිහින්. මැනිකට ඉතින් ෂූටි ළමයි එක මූව් වෙන්න තියෙන chance එක ටිකක් අඩුයි එයා ගෙදර ඉන්න නිසා. ඉතින් පාක් එකට ගියොත් වගේ යාළුවෝ හම්බ වෙනවා. ඉතින් අපිටත් අද තමයි එයාගේ දඟ වැඩ ටිකක් බලා ගන්න පුළුවන් වුණේ. මොකද වැඩි වෙලාවක් එයාට යාළුවෝ දෙතුන් දෙනෙක් හම්බෙලා හිටපු නිසා. ඇත්තටම ඉතින් හිතුවට වඩා හොඳට මෙයා යාළුවොත් එක්ක මූව් වෙලා ඉන්නා. එයා හරි ආසයි පොඩි ළමයින්ට. මගේ නම් ආසම දෙයක් තමයි මැනිකිත් එක්ක අපි දෙන්නා මේ විදිහට කොහෙද ගමන් යන එක. ඉතින් ඉස්සරහට එහෙම යන්න හිතාගෙන ඉන්නවා. මොකද මැනිකගේ ලොකු වෙනසක් අපි දකිනවා ඒකෙන්. එයා හොඳට කට්ටියත් එක්ක කතා කරනවා. හොඳට මූව් වෙලා ඉන්නවා හැමෝ එක්කම. ඉතින් ඒ වෙනසට මං ආසයි. එයාත් එක්ක ගමන් යන්න තියෙන ආසාව තමයි ලොකුම දේ. ඉතින් අපි ඉස්සරහට එහෙම යනවා. දැන් ලැබෙන සතියේත් අපි හිතාගෙන ඉන්න කවුද හරි යන්නේ. ඉතින් හැම තැනක්ම අපි යන අපි දෙන්නෙක් එක්ක ගත කරන හැම සුන්දර වෙලාවක්ම මම ෂෙයා කරන්න තමයි බලාගෙන ඉන්නේ. udah lagi. Iya kan ya.